Hello boys and girls, මොකද වෙන්නේ? එහෙනම් අදත් ගේමින් කෙවින් ආවා සුපිරි වීඩියෝ එකක් අරගෙන. ගොඩක් අය දන්නවා ඇති දැන්ට මොකද්ද වීඩියෝ එක කියලා. වීඩියෝ එක තමයි ගොඩක් අය දන්නවා බනී ආවා බනී ගැලැක්සි බන්ඩල් එක ආවා. ඒක ස්පින් කරන විදිය තමයි යන්නේ. ප්‍රයිම් early access එකක් ආවේ. ප්‍රයිම් 7 8 අයට early access එකක් ආවා. මම ප්‍රයිම් 8 නිසා මේ මට early access හම්බුණා. එහෙනම් බලමු කීයක් යයිද කියලා. තව තප්පර 22ක් තමයි තියෙන්නේ. 21යි 20යි. අපි බලමු කොච්චර ජිම් ගානක් යයිද කියලා. මං හිතන විදියට ජිම් සාමාන්‍ය ලක් එක නැත්තම් 15000ක්වත් යනවා සාමාන්‍යයෙන්. ලක් එක තිබුත් ඊට අඩුවෙන් ගත්ත හැකි. බලමු මට ටිකක් ලක් එක කැරගෙනවා. ඊයේ ෆිස්ටි ස්පින් එක ස්පින්ෙන් ආවා. ඔන්න දැන් ඕපන් කරනවා බලමු. දවස් දෙකක් තියෙනවා ඔයාලට යන්නේ ප්‍රයිම් මාටින් එකට එන්න. අපි නිකන් ට්‍රික් නෑ ගෝල මේ නිකන් කියලා දෙමු ට්‍රික් එකක් නෑ ගෝරෝයිල අප්ලේට් අපි බලලා පළවෙනි ස්පින් එකේ හම්බෙන්නේ මේක බලමු. මන්න ලොකු ලක් යන්නේ අනේ මන්ද ජෙම්පියක් දෙන්නේ 10000ක් තියෙනවා account එකේ. බලමු ලකින් වැදුනා. මන්න හිතන් හිටියේ රීජන් එකෙන් 104ට ගන්නවා කියලා. බලමු 104 ගන්නවා මම හිතන්නේ. මොකද මම ස්පින් කරන්න ගත්ති මම දැක්කා බලන් ඉඳලා ස්පින් කරන්න ගත්තා. හැබැයි මේ 100 200 ෂණික ගියා. මේ ලේසි නෑ සිංගප්පූර් සර්වර් එකෙන් 104ට ගන්නවා කියන්නේ. බලමු කීයේ ඉදන්නේ මගේ රීජන් අංකේ. ඒකත් අපි බලමු. තාම එක කෑල්ලක්වත් දුන්නේ නෑ. දැන් ජෙම් 1000ක් විතර කෑවා. ජෙම් 1000ක් විතර කෑවා. තාම එක කෑල්ලක් දුන්නේ. බලමු අදීත් දන්නෙත් නෑ. මේ ලක් එක නම් අනේ මන්ද ඉස්ටි ස්කින් එක නම් ගත්තා 9 ස්පින් එකෙන්. අනිත් ඒකට ලක් එක තිබ්බොත් ටින් ගාලා නැතිනම් ඒත් නෑ. මම දැන් ওই දීගෙන යනවා. ඇත්තටම මේ බන්ඩල් එක ගොඩක් අය කැමතින් හිටපු බන්ඩල් එකක් ඇදලා දුන්න බන්ඩල් එකක්. මම හිතනවා ඔයාලත් ගනී කියලා. මේ අන්න එකක් කරන එක කෑල්ලයි ජෙම් 16 39ක් තියෙනවා. බලමු කීයක් යයිද දන්නේ නැහැ. මම දැන් දීගෙන යනවා. සාමාන්‍යයෙන් ස්පින් එක දීලා ස්කිප් කරන්න එපා. ඒකේ ස්පින් එක වදින්න දීලා ස්කිප් කරන්න නැත්නම් මේ හරියට එන්නේ මම දන්නේ මන්න කරන්නේ එහෙම. අර සමහර අය නම් ස්කිප් කරනවා. කොහොම හරි බලමු. තාම වැදුන්නේ 15000 ගන්න තියෙන්නේ. තාම කැලේ වෙන්නේ. අන්න තව කැලේ කරන ළඟ දෙකක් වැදුනා. බලමු ගරින දෙයිද දන්නේ. ඉක්මනට දුන්නා 80ක්. මම AK47 එක මැක්ස් ගන්න කියලා හිටියේ. ඒක මැක්ස් කරගත්තා හැකි. ඒක මැක්ස් කළා මට අර මේ අලුතෙන් ආපු කිඩ් බන්ඩල් එකක් තියෙනවා. ඒ ටිකක් ගන්න පුළුවන්. ගරින ඉක්මනට බලමු වත් දෙන්න කියලා. ගොඩක් දුරට ගරින දෙන්න ඕනේ. මේ එකක් තියෙනවා චුට්ටක් බලමු. ට්‍රික් නම් මොකුත් නෑ. මම ට්‍රික් බලන්න ගියෙත් නෑ. මොකද බනී බන්ඩල් එක එළියට ආපු ගමන් ට්‍රික් ටික පෙන්නන්නේ නෑනේ කවුරුත් ඇවිල්ලා. මේ YouTube එකෙන් මම බලන්නත් ඕනේ ට්‍රික් මේ ඒම් බලන්න. මේ ඒකේ ආපු ගමන් මං ස්පින් කරන්න ගත්තා. ට්‍රික් යන්නන්නේ නෑ. ඔය නිකන් ස්පින් කරගෙන යනවා. අපි බලමු වැඩිගෙන ගියොත් ඉතින් මට AK47 එකත් මැච් කරලා මේ අර බන්ඩල් ටිකක් ගත්ත හැකි. මේ බලමු. දැන් නම් කෑලි වදින්නෙම නැති වාටයි. ට්‍රික් එකක් නෑ. එහෙම ඉතින් වදින්න තුනම ඉතින් අවුල් ඉතින් මේ
දැන් තාම ඉතින් කාලා තියෙන්නේ 3000ක් විතර. ජෙම් 3000ක් විතර කාලා තියෙන කෑල් දෙයක් වැටලා තියෙනවා. එතකොට තව 3000ක් ගත්තොත් තව කෑල් දෙයක් වදිනවා 3000ක් ඇතුළත. එහෙම නිකන් කිව්වොත් බලන්න කීයක් යයිද කියලා. දැන් කෑල්ලක් වදින්න ඕනේ නෑ වැදුන්නේ. දැන් අනිවාර්යෙන් දැන් නෑ කෑල්ලක් වදින්න ඕනේ. අරගේ පොඩි මේකක් තියෙනවා. පොඩි එකේ පෙන්නනවා ලක්කයක් කියලා එකක්. නිකන් ඔය ගිහිල්ලා ඒ වල ගිහිල්ලා නිකන් දන්නේ නැද්ද ට්‍රික් එකක් නෙමෙයි. ඉතින් බොරුවට ඒ වලට ගිහිල්ලා එනවා මේ ඒට යනවා අපි බලමු. දැන් ෆීමේල් කැරක්ටර් එකක් දාන් ස්පින් දුන්නේ. පළවෙනි ස්පින් එකෙන් වැදුණා ගයිස්. එකයි තව දෙකයි ඕන ගයිස්. බලමු අපි ඒ දන්නේ වදින්නෙම නැති පාටයි. ඉතුරු දෙක නම් වදින්නෙම නැති පාටයි. බලමු මොකක් වෙයිද දන්නේ. වදින්න ඕන. ඉතින් මගේ මතින් ගරින එහෙම කරන්නේ සාමාන්‍යයෙන් මට. ඒත් එකම මට කියන්න ඕන මම ගිල්ඩයක් හැදුවා. දන්න අය දන්නවා, දන්නේ නැති අය දන්නේ නැහැ. ඩෙත් නෝට් කියලා මේ කට්ටිය ඉන්නවා නම් කැමති නම් එන්න පුළුවන්. ඉස්සරහා DTN කියලා වැටෙන්නේ. DTN කියලා වැටලා තමයි නම වැටෙන්නේ. කැමති අය ඉන්නවා නම් එන්න පුළුවන්. මේ මට කමෙන්ට් එකක් හරි එහෙම දාන්න. ඒක අවුලක් නැහැ. ඒක මම බලලා ගන්නම්. මේ ලෙවල් 6 තියෙන්නේ. අනිවාර්යෙන් ගිල්ඩ් වල ගහන්න ඕනේ. ඒ විස්තර ටික ගන්න තියෙන වෙන මොකුත් නැහැ. බලමු දැන් වඩියිද දන්නේ. තාම වැදුන්නේ මම හිතන් ඉන්නේ අනිවාර්යෙන් 10000ක් ඇතුළත වදින්න ඕනේ. කියන්නේ 10000 වෙන්න කලින් වදින්න ඕනේ. 10000ක් ඉතුරු වුණා නම් ජිම් මට ඉවෙන්ට් එක කවර් කරන්න හොඳටම ඇති. ඔය සිග්නල් යනවා එනවා මොකක් හරි සීන් එකක් තියෙනවා. සිග්නල් උත් අවුල් ගියා ඒ වෙලේ. ඇයිද මම දන්නේ. ඔය සිග්නල් අවුල් ගිහලා මම ඉතින් කැපුවා වීඩියෝ කෑල්ල. මොකද සිග්නල් අවුල් ගිය නිසා මේ ඒ සිග්නල් අවුල් ගිය වෙලේ මේ කෑල්ලක් වැදිලා තියෙනවා. තව එක කෑල්ලයි එන්න තියෙන්නේ. අපි බලමු මේ කෑල්ල ඉද්දන්නේ. ඒක සිංගල වැදුණා. ඒකත් වාසියක්. බලමු. සමහර විට වදී, සමහර විට වදින්නේ නැති වෙයි. අනිවාර්යෙන් ජෙම් 10000ක් මට ඉතුරු කරගන්න ඕන account එකේ. එච්චරයි මට ඕනේ ගරීනා. ඉක්වෙන්ට දුන්නා නම් ඒ ඇති. මොකද මට ඉවෙන්ට් එක කවර් කරගන්න පුළුවන් ඒ ජෙම් වලින්. අපි බලමු දැන් තාම නෑ. තව 11000 ගණක් තියෙනවා. අනිවාර්යෙන් 10000ක ඔම්බෝ ළඟින් ගියේ. 10000ක් අනිවාර්යෙන් ඉතුරු වෙන්න ඕනේ. නැත්නම් ඉතින් වැඩක් නෑ ගරිනවා. බලමු. 11395ක් තියෙනවා තව ජෙම්. දැන් වැදුණා නම් ටින්ගාර එකක් මරේ මරුවේ. 10000 ගානක් ඉතුරු වෙන්න ඕන අනිවාර්යෙන්. මේ මගේ මතේ නම් ලක් එක තිබ්බ නිසා දැන් මේ මොනවාද 7000 කියන්නත් කලින් වැදුනේ. දැන් 7000 කියන්න කලින් කෑලි 4ක් වැදලා දෙනවා. 7000 ගිහිල්ලා කියමුකෝ. අන්න වැදුනා. හරි අන්තිම කෑල්ලත් ගන්න 7000යි. ජිම් 7000ක් ගියා ඉවෙන්ට් එක කවර් කරන්න. ඔයාලත් ගන්න ඉතින් ඉන්නවනම් ලක් එක තියනවා වගේ තේරෙනවනම් ජිම් 7000න් ගන්න පුළුවන් කියලා හිතනවා නම් ගන්න. නැත්තම් ජිම් 15000ක් යනවා මං හිතන විදිහට. අපි දැන් ඕපන් කරගමු හැම එකක්ම. ලූට් බොක්ස් එකක් තියෙනවා, බෑග් එකක් තියෙනවා. ආයේ තියෙනවා ඇඩ් දාන ස්කිල් එකක්. අපි මේක ඕපන් කරගමු. මට ඒක අමතක වුණා. නැත්තම් මේ තවත් මේ වෙනවනේ. බලමු අපි කී වෙනියද ගන්න තියලා. 318 වෙනි රීජන් එකෙන් 80ක් තමයි. අපි දැන් මේකත් ඕපන් කරගමු. අපි දැන් ඕක දාගමු කිට් එක විදියට ඉමෝට් එක දාගෙන. වාසි ඉමෝට් එක මම නම් ආසයි ඉමෝට් එකට. අපි දැන්
මෝට් එකක් දාගමු. දැන් දාලා ටීම් එකට ගිහිල්ලා මේ මොනවාද කට්ටියට දාලා ඉමෝට් එකක් දාලා මම දෙන්නෙක්ව ටීම් එකේ තියන්න තමයි ස්පින් කරේ. මම එහෙම කමන්න කවදාවත් එහෙම තියන් කරන්නේ නැහැ. මට කිට් එක ඉල්ලලා කට්ටියට දාගෙන ඒ මටත් මට කියන්න ඕනේ DTN zoom කියලා ඉන්නේ මාත් එක ප්ලේ කරන කෙනෙක් ගිල්ඩ් එකේ කෙනෙක් මේ එයාගේ ලිමිට් එක වෙලා තියෙන පව් එයා හිටන් ඉන්නවා ඉතින් එහෙනම් ගයිස් මම දැන් ජෙම් 10000ක් ඉතුරු නිසා මම ඒකේ 47 රන් මැක්ස් කරලා මේ අර ඉවෙන්ට් එකත් කවර් කරනවා කිට් එක ඒ වීඩියෝ එක මම අනිවාර්යෙන්ම ගේන්නම් එහෙනම් මගේ යාළුවෝ හැමෝටම good bye subscribe කරන්න